අම්මට සිරි වෙනවා මේ තියෙන සනාගේ ෆෝන් එක බලමු මේකගේ ෆෝන් එක ඇතුලේ පුද්ගලික දේවල් මොනවද තියෙනවද කියලා. ඔකේ පාස්වර්ඩ් එක මම දන්නවනේ. ගස් බල්ලා අනුන්ගේ ෆෝන් බලන්නතොට අම්මෝ ඇයි බං මිනිස්සුන්ට බොය තරම් ගහන්නේ? ඔබේ ෆෝන් එක බැලුවට ඒක ඇතුලේ මොකුත් තිබ්බේ නෑනේ. කොහොමද බං ඔබේ පුද්ගලික දේවල් බොය විදිහට හංගන්නේ? අම්මෝ රිදෙනවා. තෝ හිතුවද මම බූරුවෙක් කියලා? මම ෆෝන් එක ඇතුලේ තවත් ෆෝන් එකක් හදලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ සේෆ් ලොක් එකේ තමයි සියලුම පර්සනල් දේවල් තියෙන්නේ. ඒක ඇතුලේ වෙනම ෆෝන් එකක් තියෙනවා. තෝ වගේ බූරුවෙක් නෙමෙයි කොහම තොට මම ඕන කියලා දෙනා ඒක කරන විදිහ. අඩු සිරාවටම අනේ පොඩ්ඩක් කියලා දීපන් උඹලත් ඔය ඉගෙන ගන්න. ඉතින් guys ඔයාගේ Samsung ෆෝන් එකක් තියෙනවා නම් ඔයාලත් පුළුවන් ෆෝන් එකක ඇතුලේ ෆෝන් එකක් හදන්න. ඒක ගැන පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් ඔයාගේ Samsung ෆෝන් එකේ තියෙනවා security folder කියලා option එකක්. ඒ option එකේදී වෙන්නේ ඔයාගේ තියෙන ෆෝන් එක විදිහම ෆෝන් එකක් ඒක ඇතුලේ හදනවා. ඒ කියන්නේ සරලවම කිව්වොත් එහෙනම් ඔයාගේ normal ෆෝන් එකේ WhatsApp එකක් තියෙනවා නම් වෙනම WhatsApp එකක් security folder එක ඇතුලේ හදන්න පුළුවන්. gallery එකේ තියෙන photos ඔයාලට පුළුවන් ඔයාගේ safe lock එක ඇතුලේ තියෙන gallery එකට ගන්න. එතකොට ඒ gallery එකේ තියෙන safe lock එක ඇතුලේ තියෙන gallery එකේ තියෙන photos කිසිම එකක් එළියේ තියෙන gallery එකේ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ phone දෙකක් වෙන වෙනම තියනවා වගේ ඔයාට වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ අර safe lock එක ඇතුලේ තියෙන phone එකේ ඔයාගේ personal හැම දෙයක්ම personal chat call හැම දෙයක්ම ඒක ඇතුලින් ගන්න පුළුවන්. normal phone එකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒක දෙවිදියකට තමයි වැඩ කරන්නේ. ඒකම phone එක ඇතුලේ phone දෙකක් තියෙනවා වගේ තමයි personal හැම එකක්ම security folder එක ඇතුලේ ඔයාට කරගන්න පුළුවන්. මම අද ඔයාලට කියලා දෙනවා මෙහෙමම කොහොමද ඒක setup කරගන්න කියලා. වැඩි කතා නැතුව අපි බලමු වීඩියෝ එකට. ඉතින් guys හරිම සරලයි. ඔයාලා මුලින්ම ඔයාලගේ phone එකේ settings වලට යන්න. settings වලට ගියාට පස්සේ ඔයාට උඩ search bar එකක් බලා ගන්න පුළුවන්. මේ search bar එක search කරන ඕනේ security folder කියලා. security folder කියලා ගැහුවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට search කරනවා. මේ විදිහට search කරනකොට ඔයාලට අවසාන search result එකක් හම්බ වෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා මේ click කරලා ඇතුළට යන්න. ඇතුළට ගියාට පස්සේ මෙතන තියෙනවා security folder කියලා. මේකත් මෙහෙම click කරන්න. ඊට පස්සේ ඔයාට මේ වගේ welcome එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් agree දෙන්න. agree දුන්නාට පස්සේ මේකත් continue කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාට setup කරගෙන ඉදිරියට යන්න පුළුවන් මේක. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට security folder එකක් create වෙලා තියෙනවා. ඉතින් guys මෙතනදී ඔයාලට පුළුවන් pattern එකක් දාන්න. ඒ වගේම pin එකක් දාන්න. ඒ වගේම password එකක් දාලා ඔය security folder එක save කරගන්න පුළුවන්. මම මෙතනදී pin එකක් දෙන pattern එකක් දෙනවා. pattern එක මේ විදිහට මම නිකමට type කරනවා L අකුර දානවා මෙහෙමම. ඊට පස්සේ continue කරනවා ආය පාරක් ඒ pattern එකම දෙනවා. ඊට පස්සේ confirm කරනවා. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මම security folder එකට password එකක් දාගත්තා. ඊට පස්සේ මේ security folder එක access කරන්න පුළුවන් ඒ password එකෙන් විතරයි. ඉතින් guys මෙතනදී normally ඔයාලට මේ වගේ app ටිකක් වෙනවා. මම කියව විදිහට contact gallery ඒ වගේම basic දේවල් පෙන්වනවා. මේ හැම එකක්ම access වෙන්නේ මේක ඇතුළේ විතරයි. මේක ඇතුළේ තියෙන දේවල් කිසිම එකක් එළියට යන්නේ නැහැ. ඒ කියන්නේ එළිය වගේ normal phone එකේ පෙන්වන්නේ නැහැ. මේක gallery එකේ තියෙන photos එකක්වත් ඔයාගේ එළියේ phone එකේ පෙන්වන්නේ නැහැ. ඉතින් guys ඒ වගේම තමයි දැන් මේ room එකේ කිසිම දෙයක් නැහැ. අය මම ඔයාලට කියන හදන්නේ දැන් මෙතනට ඔයාලට app එකක් මොකක් හරි add කරගන්න ඕන නම් සාමාන්‍යයෙන් ඔයාලට WhatsApp එක කියලා මෙතනට add mark එක කියලා ඔයාගේ mobile එකේ තියෙන app එකක් මෙතනට add කරන්න පුළුවන්. එතකොට එහෙම add කරයි කියලා ඒ app එක නෙමෙයි මෙතන එන්නේ. ඔයාලට අලුතෙන් app එකක් ගත්ත විදිහට තමයි මෙතනට install වෙන්නේ. ඉතින් guys මම ඔයාලට පෙන්නනම් WhatsApp එක අරගෙන මෙන්න මෙහෙම WhatsApp එක මම add කරනවා. ඉතින් guys මෙහෙම WhatsApp එක add කරාට පස්සේ මගේ මෙතන WhatsApp එක පෙන්නනවා. මෙන්න මේ විදිහට බලනවා WhatsApp එක මෙතන පෙන්නවා. මෙතන WhatsApp එක පෙන්නුවාට මේක open කරනකොට guys අලුත්ම WhatsApp එක කියන්නේ අලුත් number එකකට WhatsApp එකක් හදන විදිහට තමයි මේක හදන්න තියෙන්නේ. ඒ කියන්නේ අර WhatsApp එක මෙතන සම්බන්ධ වෙන්නෙම නැහැ. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් මේක S2කටම මෙන්න මේ විදිහට ඔයාලට අලුත් WhatsApp එකක් හදන්න පුළුවන්. දැන් මේක මෙතන මම නිකමට back කරලා ඔයාලට මගේ තියෙන WhatsApp එක පෙන්වන්නම්කෝ. ඉතින් guys මගේ phone එකේ තියෙන WhatsApp එක තමයි මේ. එතකොට මේකට මම WhatsApp එකක් හදලා setup කරලා තියෙන්නේ. ඉතින් guys ඒ වගේම තමයි ඔයාලට මෙතනින් මේ තමයි මගේ WhatsApp එක. ඒ වුණාට save folder එක ඇතුලේ. මෙන්න මේ විදිහට ගියට පස්සේ save folder එක තියෙනවා security folder එක. මේ folder එක ඇතුලේ කිසිම වෙලාවක අර phone එකට සම්බන්ධ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. මේ ඒකේ තියෙන WhatsApp එක මට අලුත් number එකකට WhatsApp එක මෙතන හදන්න පුළුවන්. මේ කැමෙන් ගහන photos ඔක්කොම මේ gallery එකට තමයි save වෙන්නේ. අර gallery එකට save වෙන්නේ නැහැ. contact ටික ඒ වගේම file manager හැම එකක්ම මේක වෙනම තමයි setup වෙන්නේ. ඉතින් guys මම හිතනවා ඔයාලට මම මේ කියපු දේ පැහැදිලි වෙන්න ඇති කියලා. මගේ වීඩියෝ එක ගන්න like එකක් comment එකක් දාන්න. ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම් goodbye.